රයිට් කැන්වල ඉන්ටෆේස් එක් කතා කරන දෙවනි වීඩියෝ එක තමයි අද ඔයාලා එකතු වෙලා ඉන්නේ. දැන් පහුගිය වීඩියෝ එක අපි නවත්තුවේ කැන්වලින් ප්‍රොජෙක්ට් එකකට එන්ට වෙන තැනදී. අද අපි ඉන්නේ කැන්ව එකේ ඒ අදාළ ප්‍රොජෙක්ට් එකට ඇවිල්ලා. මම තෝරගත්තේ Facebook පෝස්ට් එකක් කියන ඔප්ෂන් එක. මෙන්න මෙතන තියෙන Facebook පෝස්ට් කියන එක. ඒ ඔස්සේ ආවහම මම මෙන්න මෙතන මේ ඉන්ටර්ෆේස් එකට ඇවිල්ලා තියෙනවා. රයිට්. අර අපි කතා කරපු ඉන්ටර්ෆේස් වල ටිකක් වෙනස් ඉන්ටර්ෆේස් එකක්. මුලින්ම කියන්න ඕනේ මෙන්න අපි දැන් වැඩ කරන්නේ මෙතන ඉඳන්. ඒක මතක තියාගන්න. මෙතනින් තමයි සම්පූර්ණ වැඩ කොටස වෙන්නේ. මම මුලින්ම වම් පැත්තට යනවා. වම් පැත්ත කතා කරලා එන්නම්. ඊට කලින් මැද තියෙන්නේ අපි වැඩ කරන වැඩ පිටුව. ඒක ඔයා තෝරගත්තු ප්‍රමාණයෙන් තමයි තියෙන්නේ. අපි මෙතන වීඩියෝ එකක් තෝරගත්තා නම් ඒක ඒ වීඩියෝ සයිස් එකෙන් තමයි තියෙන්නේ. දැන් මෙතන අපි තෝරගත්තේ සෝෂල් මීඩියා පෝස්ට් එකක් නිසා ඒක ඒ පෝස්ට් සයිස් එකෙන් තමයි තියෙන්නේ. ඊට පල්ලෙහා වාට පේනවා ඇඩ් පේජ් කියන එක. මෙතනින් අපිට පුළුවන් තවත් පේජස් ඇඩ් කරගන්න. රයිට්. ඇඩ් පේජස් එතනින් තියෙන්නේ. ඊළඟට ඔයා ඇඩ් කරන හැම පේජ් එකටම ඔයාලට පුළුවන් ටයිටල් එකක් මෙතන දෙන්න. එතකොට අපිට පුළුවන් ඒක ටයිටල් එක මාර්ගයෙන් මේකේ දේවල් ටික මතක තියාගන්න සහ මේක අපිට නැවත රිවිව් කරලා බලන්න පුළුවන්කම තියෙනවා ටයිටල් එක දැනගත්තට පස්සේ. සාමාන්‍යයෙන් පෝස්ට් 30ක් 40ක් එකපාර හදනවනම් ටයිටල් එක අනිවාර්යෙන් තියෙන්න ඕන නිසා. රයිට්. ඊළඟට ඔයාලට පේනවා ඇති මේ ඇඩ් පේජ් ගන්න තැනම මේ පැත්තේ කොනේ පොඩි ඊතලයක් තියෙනවා. මෙතන මේ අලුත් ෆීචර් එකක්. මේක කලින් කැන් එකේ තිබ්බේ නැහැ. අපිට එකම ඩිසයින් එක ඇතුළට විවිධ ෆ්‍රේම් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මම ඉන්නේ සෝෂල් මීඩියා normal post frame එකේ. මම මෙතනට ගන්න පුළුවන් මට ඕන නම් Instagram reel කියන ඔප්ෂන් එකේ ෆ්‍රේම් එකක්. right. ඒ ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති උඩ තියෙන දෙක. ඒ කියන්නේ මම මේ නිව් කරගත්තු අලුත් post sizes දෙක ඒ විදිහටම තියෙනවා. පල්ලෙහා ඊට පස්සේ දෙවනියට ගත්ත reel එක ඒ size එකෙන් තියෙනවා. එතන මම මේක මූව් වෙනකොට ඔයාලට පේන ඇති මගේ වම් පැත්තේ මෙන්න මේ ඩිසයින් කියන ටැබ් එක හරහා ටෙම්ප්ලේට්ස් ඕපන් වෙලා තියෙනවා. ඒක එතකොට මම දැන් ඉන්නේ මේ පෝස්ට් ෆ්‍රේම් එකේ නිසා සෝෂල් මීඩියා පෝස්ට් කියන ෆ්‍රේම් එකේ නිසා මේ පැත්තේ තියෙන ටෙම්ප්ලේට්ස් තියෙන්නේ සෝෂල් මීඩියා පෝස්ට් එකට ගැලපෙන විදිහට. මම යනකොට මෙන්න මෙතන රීල් එකට ඔයාලට පේනවා ඇති මේ පැත්තේ තියෙන ටෙම්ප්ලේට්ස් ටිකක් රීල් එකට අනුව වෙනස් වෙනවා. right. එතකොට ඔයාලට පුළුවන්කම තියෙනවා එකම ප්‍රොජෙක්ට් එක ඇතුලේ එකම විදිහකට හෝ වෙනස් විදිහකට විවිධ ෆ්‍රේම් වලින් ඔයාලට මේ අවුට්පුට් එක ගන්න පුළුවන්කම තියෙනවා. right. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන උඩම තියෙනවා. හරි. මම මෙතනට එන්න කලින් මෙපර කතා කරලා එන්න. මෙතන තියෙනවා ඉරි කැලි තුනක්. මෙතනින් අපිට පුළුවන් ඔයාලට මතක ඇති අපි කලින් කතා කරපු ඉන්ටර්ෆේස් එක අන්නේ ඉන්ටර්ෆේස් එකට අදාළ කරන ඔප්ෂන් ටික මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා නැවත. ඊළඟට තියෙනවා ෆයිල් කියලා ඔප්ෂන් එකක්. මෙතනින් අපිට පුළුවන් අලුත් ඩිසයින් එකක් ඊළඟට ෆයිල් අප්ලෝඩ් කරන්න settings හරහා මේක අපේ මේ වැඩපතට අදාළ කරන රූලර් එක මාර්ජින් පින්ටර් බ්‍රේඩ් මේ ආදී කාරණා අපිට මෙතනින් ගන්න පුළුවන්කම සහ ඒ ටික හයිඩ් කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව අපේ ඩිසයින් එකෙම කොපි එකක් ගන්නත් මේ ඩිසයින් එක ෆෝල්ඩර් එකකට මූව් කරන්නත් ආදී වැඩ කිහිපයක් තියෙනවා. මේ ටික මේ විදිහටම වෙන වෙනම තැන්වල කරන්න පුළුවන්කම තියෙන නිසා මම මෙතනදී මේක එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. right. ඊළඟට තියෙනවා රීසයිස් කියලා ඔප්ෂන් එකක්. මෙතනින් පුළුවන්කම තියෙනවා අපි කරපු වැඩක් අපි හිතමු අපි හැදුවේ සෝෂල් මීඩියා පෝස්ට් එකක් විදිහට මේක අපිට රීල් ඔප්ෂන් එකට ගන්න ඕන. අපිට මේ පෝස්ට් එක මේ විදිහටම රීසයිස් කරන්න පුළුවන් රීල් ඔප්ෂන් එකට. එතකොට මේකේ අපි දාපු ඒවා එහා මෙහා යන්න තියෙන සාමාන්‍යයෙන් ප්‍රමාණෙන් පොඩි වෙනවා. නමුත් අපිට ඒ ටික එහා මෙහා කරලා හදා ගන්න පුළුවන් විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක සම්පූර්ණයෙන්ම රීල් එක අපිට අවශ්‍ය ප්‍රමාණයට අප්ග්‍රේඩ් වෙලා අලුත් ඩිසයින් එකකින් ඕපන් වෙන එක තමයි වෙන්නේ. එඩිටිං හරහා මෙතන තියෙන්නේ ඔයාලට මේක චේන්ජස් කරන්න. මේ අපි දැන් ඉන්නේ එඩිටිං ඔප්ෂන් එකේ. ඔයාලට කමෙන්ටරි ඔප්ෂන් එකට ගියොත් මෙතන අපිට චේන්ජස් කරන්න බෑ. අපිට කමෙන්ට් විතරයි දාන්න පුළුවන්. කාට හරි ඔයා මේක view කරන්න බලන්න දෙනවා නම් ඔයාලට පුළුවන් එඩිටිං එක අයින් කරලා කමෙන්ට්ස් ඔප්ෂන් එක දාලා බලන්න දෙන්න. එයාට විතර පුළුවන් වැරද්ද තැන්ට කමෙන්ට් එකක් දාන්න. වීවිං වලදී සාමාන්‍යයෙන් බලන්න විතරයි පුළුවන් කමෙන්ට් එකක්වත් දාන්න බෑ. හරි. ඊළඟට වාට තියෙන undo redo button දෙක සුපුරුදු පරිදි ඊළඟට save auto save වෙනවා. ඒක ඔප්ෂන් එක මෙතන පෙන්නනවා. ඊළඟට මේ පැත්තට ආවට පස්සේ වාට පේනවා ඉතින් මෙතන මුලින්ම අපි අපේ document එක rename කරගන්න ඕන. මම ඒක rename කරනවා project 1 කියලා.
ඊළඟට මේ වෙලාවේ මෙතන තියෙනවා අපේ අයිකන් එකක්. ඒ කියන්නේ මගේ ප්‍රොෆයිල් අයිකන් එක තමයි මෙතන තියෙන්නේ. මේ ප්‍රොෆයිල් අයිකන් එකට එහා පැත්තෙන් ඔයාලට පේනවා ධන ලකුණක් තියෙනවා. ඔයාට මේ වැඩ කරන මේ වෙලාවේ ඔයාලට පුළුවන් තව කෙනෙක්ගේ ඊමේල් එකක් ඇඩ් කරලා එයාටත් මේ කරන වැඩේ බලන් ඉන්න. එහෙම නැත්නම් එයාටත් මේ ඩිසයින් එකකින්ම වැඩ කරන්න අවස්ථාව සලසලා දෙන්න. ඒ කියන්නේ එකම ඩිසයින් එක එකම වෙලාවෙ කීප දෙනෙක්ට එකවර වැඩ කරන්න පුළුවන්. මේ ඔප්ෂන් එක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා අපි ඔන්ලයින් ක්ලාස් කරද්දී වයිට් බෝඩ් එකට. එතකොට අපි වයිට් බෝඩ් එකේ උගන්වන ගමන් ළමයින්ටත් ලින්ක් එක දීලා එයාලා ලොග් වෙලා එයාලට අදාළ කරන උත්තර දෙන්න ඔය වගේ කාරණාවට අපි ඒක ගන්නවා. right ඊළඟට තියෙනවා කමෙන්ට්රි ඔප්ෂන් එක. කවුරු හරි කෙනෙක් මේකට දාලා කමෙන්ට් එකක් දැම්මොත් එතන මේක කමෙන්ට්ස් ඔප්ෂන් එකේ තමයි පෙන්වන්නේ. ෂෙයා වලින් තමයි ඩවුන්ලෝඩ් කරන ඔප්ෂන් එක තියෙන්නේ. මේක මේ ෂෙයා වලින් කරන ඔප්ෂන් ටික ඔක්කොම අපි ඊළඟ වීඩියෝ එකකදී වෙනම කතා කරනවා. ඒක නිසා ඒක මේ වෙලාවේ මම මෙතනට කියන්නේ නැහැ. send to teacher ඔප්ෂන් එකේදී සාමාන්‍යයෙන් අපි මේ Canva team version එකනේ ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. එතකොට ඔයාලට ඔයාලගේ ප්‍රොජෙක්ට් එකක් ඕනම වෙලාවක ටීචර්ට send කරන්න පුළුවන්. මෙතනදී මේ ඔප්ෂන් දෙකම ඔයාලට තියෙනවා. මේ දෙකම තියෙන මගේ account එක. ඔයාලට පුළුවන් මේ ඔප්ෂන් දෙකෙන් එකක් තෝරලා send to teacher කරන්න. ඔයාලට දැනගන්න අවශ්‍ය කරන දේ මෙතන message එකක් විදිහට type කරලා මෙවුවොතින් වඩා ලේසියි. right ඊළඟට මම යනවා වම් පැත්තේ කොනට. මම කලින් කිව්ව විදිහම design tab එක තියෙනවා. design වල ඔයාලට පුළුවන් ඔයා කරන්න යන වැඩේ සම්බන්ධව ඔයාලට තියෙන idea එක search කරන්න. අපි හිතමු මම හදන්නේ food product එකක post එකක්. එහෙනම් මම food poster කියලා search කරාට පස්සේ food poster එකට අදාළ කරන template එනවා. අපිට මේ template එක පාවිච්චි කරලා පුළුවන්කම තියෙනවා අපිට අවශ්‍ය කරන project එක නැත්නම් අපිට අවශ්‍ය කරන විදිහට මේකේ වෙනස්කම් කරලා මේක edit කරගන්න. right ඊළඟට තියෙන්නේ එලිමන්ට්ස් ඔප්ෂන් එක. එලිමන්ට්ස් වලත් අර විදිහම තමයි අපිට සර්ච් කරලා යම්කිසි දෙයක් ගන්න පුළුවන්. ඊට අමතරව අලුත්ම ෆීචර් එකක් විදිහට generate image option එකත් මෙතනම දීලා තියෙනවා. අපිට prompt එකක් දාලා මෙතෙන්ට ඕනම image එකක් generate කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලට පේනද shapes, graphic, 3D, stickers, photos, frames, brides ඊළඟට වීඩියෝස් ඕඩියෝස් ෆෝම්ස් මොකප්ස් චාර්ට්ස් ෂීට්ස් ටේබල් වගේ එක කැටගරි වලින් එලිමන්ට්ස් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට ග්‍රැෆික් කැටගරි එකකින් අපිට පුළුවන් ග්‍රැෆික් අයිටම්ස් මෙතෙන්ට ගන්න. right අපි හිතමු මෙතෙන්ට 3D icon එක version එකකින් අපිට 3D පොඩි පොඩි icons ගන්න පුළුවන්. ඔයාලට ඔයාලගේ work space එකේ කරන design එකට අදාළ කරන ඕනම දෙයක් මේ කැටගරි එකකින් හොයලා ගන්න පුළුවන් තියෙනවා. ඒක නිසා මේ chance එක මිස් කරගන්න එපා. මේක අපිට තැන් තැන් වලින් එක විදිහට ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එලිමන්ට්ස් වලින් ඔයාලට අවශ්‍ය කරන ශ්‍රී ලංකාවල පින්තූර යන්න ඔයාලට ශ්‍රී ලංකා කියලා ගහලා සර්ච් කරන්න. ඔයාලට ශ්‍රී ලංකාවල ඕනම ඔයාලට ගැලපෙන විදිහේ පෝස්ට් එකක් හොයාගන්න පුළුවන්. ඔයාලට ඕන සීගිරි වීඩියෝ එකක් නම් ඔයාලට සීගිරි වීඩියෝ එකක් මෙතන තියෙනවා. ඔයාලට ඒක ගන්නත් පුළුවන්. right ඒ කියන්නේ එලිමන්ට්ස් වල ඔයා හිතන්න එලිමන්ට්ස් එක ඇතුලේ ඕනම දෙයක් ඔයාලට තියෙනවා. මෙතන ප්‍රධානම දේ තමයි එලිමන්ට්ස් එකෙන් ගන්න කිසිම දෙයකට කොපිරයිට් වදින්නේ නැහැ. ඕඩියෝ වලට පවා කොපිරයිට් වදින්නේ නැහැ. ඒක නිසා මෙතනින් ගන්න ඒවා ඔයාලට කිසිම වයක් නැතුව ඔයාගේ YouTube cover එකක් නැත්නම් YouTube design එකකට උනත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මම හිතනවා එලිමන්ට්ස් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. එලිමන්ට්ස් වලින් ඕනම දෙයක් ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කරන්නේ ඒකට කියන නමක් විතරක් දැනගන්න එක තමයි. ඔයාලට මේ නම දැනගත්ත අපි හිතමු මෙතෙන්ට මට ඕන කරනවා උදාහරණයක් විදිහට white flowers කියලා ගහමු. එතකොට white flowers වල photos අපිට ගන්න පුළුවන්. photos, videos ඔය වගේ දේවල් ගොඩක් ගන්න පුළුවන්. ඒ අතර shapes තියෙනවා 3D ඒවත් ඕන දෙයක් මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ දැන් පැහැදිලි ඇති elements වල කරන්නේ මොකද්ද කියන එක සම්බන්ධව. ඊළඟට තියෙනවා text option එක. මෙතනින් තමයි අපි text type කරන්නේ. text එකක් අපිට මෙතනින් heading එකෙන් ගත්තට පස්සේ අපිට අවශ්‍ය විදිහට මේක type setting කරන්න පුළුවන්. right එතකොට මේ text එකට අදාළ කරන වෙනස්කම් ටික මෙන්න මේ උඩ palette එකෙන් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට text එක select කරාම තමයි ඒ ටික පෙන්වන්නේ. ඒ හැර සාමාන්‍ය විදිහට ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ background color එක ඊළඟට animation position කියන option ටික විතරයි. අපි text එක select කරාට පස්සේ ඔයාලට පෙන්වනවා bold italic underline ඊළඟට alignments ඊළඟට list down ඊළඟට advanced setting effect animation මේ අපි වැඩ කරද්දී ඒ ටික කතා කරමු. මෙතන pop up වෙනවා කියන එක දැනගෙන ඉන්න. ඊළඟට brand kit එක තියෙන සාමාන්‍ය brand kit එක ඔයාලට වෙනස් කරන්න බෑ. මේක අපි already දෙන brand kit එක තියෙන අපි logos සාමාන්‍යයෙන් add කරලා තියෙන brand kit එකට අපේ company logos ටික. ඊට අමතරව color patterns කීපයක් අපි add කරලා තියෙනවා. අප්ලෝඩ් වලින් අපිට පුළුවන් පිටින් මොනවා හරි ඔයාගේ මේකට ගේන්න අපි දැන් logo එකක් ගේනවා කියලා. එහෙනම් මෙතනින් upload file හරහා
අපිට පුළුවන් බ්‍රවුසර් එකේ කොහේ හරි හાર્ඩ් ඩිස්ක් එකේ කොහේ හරි සේව් කරලා තියෙන ඕනම දෙයක් මෙතෙන්ට ගේන්න. ඊළඟට තියෙනවා ටූල්ස් කියන ඔප්ෂන් එකකින් අපිට තියෙනවා මේ ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ වයිට් බෝඩ් එක ඔප්ෂන් එකේදී වයිට් බෝඩ් ඔප්ෂන් එකේදී මේ ටූල්ස් හරහා අපිට පුළුවන්කම තියෙනවා ඕනම දෙයක් අඳින්න ටයිප් කරන්න වගුවක් ගහන්න ක්ෂණිකව ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ප්‍රොජෙක්ට්ස් වල සාමාන්‍යයෙන් තියෙන අපි කලින් කරපු වැඩ කටයුතු ඒකෙදිත් ඕල් ඩිසයින් සහ ෆෝල්ඩර්ස් ආදී විදිහට කැටගරි කරලා තියෙනවා මෙතනින් තෝරගන්න පුළුවන්. ඇප්ස් ගැන මම කලින් එකේදී කතා කරා අපිට මේ වැඩ කරන අතරතුරම ඇප් එකක් ප්ලගින් කරලා ඒකේ වැඩ කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒකේ සහාය අපේ වැඩ කටයුතු වලට ගන්න පුළුවන්කමත් තියෙනවා. ඊළඟට තියෙනවා මැජික් මීඩියා කියන ඔප්ෂන් එක. මැජික් මීඩියා ඔප්ෂන් එක කරන්නේ අර මම කලින් කිව්ව විදිහට ඇනිමේෂන් AI version එකකින් image video graphic 3D create කරන එක. ඔයාලට prompt එකක් දීලා මේ ටික create කරගන්න පුළුවන්කම තියෙනවා. right පල්ලෙහාට ආවට පස්සේ zoom control එක ඊළඟට page ප්‍රමාණය නැත්නම් pages වල අපිට බලන්න පුළුවන් page එක කොහොමද තියෙන්නේ කියන එක. ඊළඟට මෙතන තියෙනවා guide view එක. ඔයාලට පුළුවන් ඔයා කර projects ඔක්කොම එකපාර මෙතන බලා ගන්න. project එකට දාලා pages ටික බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මෙතන preview එක නැත්නම් present කියන්නේ එකපාර අපි view කරලා කොහොමද මේක සම්පූර්ණයෙන් පේන්නේ කියන එක බලන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ඔයාලට help එකක් assistant help එකක් ඕන ඒක ගන්න පුළුවන්කම තියෙනවා. right ඔන්න මං බ්‍රීෆ්ලි අයිඩියා එකක් දුන්නේ Canva එකේ දෙවෙනි ඉන්ටර්ෆේස් එක. නැත්නම් අපි Canva එකේ වැඩ කරන ඉන්ටර්ෆේස් එක. මේක ලොකුවට ඔයාලට ඉන්ටර්ෆේස් එක ගැන කියන්න දෙයක්වත් නැහැ. හේතුව තමයි මේක වැඩ කරන අතරතුරම යන්න ඕන කාරණා ටිකක් අපි ඒක නිසා මේක ලොකුවටම නොකිය සාමාන්‍ය මට්ටමින් ඔයාලට කිව්වේ වැඩ කරන අතරතුර අපි මේකේ එක එක කොටස් ගැන ඉගෙන ගනිමු. ඒක නිසා දැන් ඊළඟ වීඩියෝ එකකින් අපි පටන් ගන්න කොහොමද මේක වැඩ කරන්නේ කියන එක. ඊට කලින් ෂෙයා ඔප්ෂන් එකේ කොහොමද මේක ඩවුන්ලෝඩ් කරන්න කියන එකත් අපි කියලා දෙනවා. ඒ ටිකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.